මේ තමයි හුඟක් භක්තිකයින් විශ්වාස කරන සාමි නොහොත් කටු සාමි. මොහු ඉඳගන්නෙත් නිදාගන්නෙත් කෑම ගන්නෙත් මේ කටු පඳුර උඩ ඉඳගෙන තමයි. මේ කටු ඔහුගේ ශරීරයට කොහෙත්ම ඇනෙන්නෙත් වදයක් වෙන්නෙත් අනතුරක් වෙන්නෙත් නෑ කියලා තමයි ඔහු පවසන්නේ. මොකද අවුරුදු ගාණක්ම පන්සිල් හිඳගෙන සාක්ෂාත් කරගත් ප්‍රතිඵලයක් කියලා තමයි ඔහු පවසන්නේ. ඒ වගේම මේ සාමිට ගොඩාක් භක්තිවන්තයෝ ඉන්නවා. ඔවුන් අතර කාටේ වාලා බාබා නමින් තමයි ඔහුව හඳුන්වන්නේ. අවුරුදු 40ක් පමණ කාලයක සිට තමයි මොහු මේ කටු පඳුර මත වාසය කරන්නේ. මේ සාමි මේ විදිහට කටු පඳුර මත නිදා සිටින අයුරු දැකීමෙන් පසුයි ඔහුට භක්තිකයින් වැඩි වෙන්නේ. ඒ භක්තිකයින් මේ සාමිට හුඟක් උදව් කරනවා. ඉතින් මේ සාමි ගැන ඔයාලට මොනවද හිතෙන්නේ? කමෙන්ට් කරගෙන යන්න.